හායි යාළුවනේ මගේ YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මගේ සෙන්සවේරියා එකතුවක් පෙන්වන්න තමයි මම අද ආවේ. මේ බලන්නක මුලින්ම ඉන්න කෙනා හරිම විසිතුරු පත්‍ර තමයි එයාගේ තියෙන්නේ. හරිම ලස්සනයි නේද එයා. ඉතින් මේ සුදු පාට මේ වගේ පොට් එකකින් ඉඳෙව්වම එයා හරිම ලස්සනයි, හරිම කලෙලියයි. ඉතින් යාළුවනේ ඊළඟට ඉන්නේ එයාගෙම විශාල ශාකයක්. ඉතින් එයාවත් සුදු පාට පොට් එකකින් ඉඳෙව්වම හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ මාව subscribe කරපු නොකරපු හැමෝටම ආදරෙයි. ඒ වගේම මාව බලපු නොබලපු හැමෝටමත් ඒ වගේම ආදරෙයි. ඉතින් මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව subscribe නොකරපු අය ඉන්නවා නම් එයාලට subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ එයාගේ විශාලත්වය බලන්නකෝ. හරිම ලස්සනයි නේද? මෙන්න මෙයත් බලන්නකෝ යාළුවනේ. එයාගේත් පත්‍ර හරිම ලස්සනයි. මෙයාගේ නම් යාළුවනේ තව පැලබිම ඉඳලා තියෙනවා මම එයාලගෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ මං. ඉතින් යාළුවනේ මේ පැල ඔයාලා ගාවත් ඇති. මමත් YouTube එකේ වීඩියෝ වලින් දකිනවා. ඉතින් මගේ පැලවලත් ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඒ නිසයි මෙහෙම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් බලන්නකෝ යාළුවනේ මෙන්න මෙයා. අනේ හරිම ලස්සනයි මෙයාව. මේ අලු පාට සහ කොළ පාට මිශ්‍ර වෙච්ච පත්‍රය තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙයා අර පුංචිම කාලේ හැදීගෙන එනකොට හරිම හුරුබුහුටි. ඉතින් හරිම ලස්සනයි. දැනුත් ඉතින් ගොඩක්ම ලස්සනයි. ඉතින් යාළුවනේ මෙන්න මෙයා බලන්නකෝ. මෙයා අපේ ගෙදරට ඇවිල්ලා දැන් මාස 2ක් විතර ඇති. මගේ යාළුවෙක් තමයි දුන්නේ. ඒ නංගිවත් ආදරෙන් මතක් කරනවා මං. ඉතින් යාළුවනේ මෙයා පොඩි එක්කෙනෙක් ආවේ. දැන් ඉතින් මම සාත්තු කරලා ටිකක් ලොකු කරගෙන ඉන්නවා මෙන්න මේ විදිහට. එයාත් හරිම ලස්සනයි. යාළුවනේ සෙන්සවේරියා වර්ග මගේ 5ක් තමයි තියෙන්නේ. ඉතින් තවත් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙයා බලන්නකෝ. බලන්නකෝ චිප්කල් මැද්දට වෙලා ඉන්න ලස්සන අර කහ පාට වටේ ලයින් එක නිසා මෙයා හරිම කලඑළියයි. යාළුවනේ මේ ඔයාලටත් මේ අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එකට එකතු කරේ. ඉතින් මෙන්න මෙයා බලන්නකෝ. අර මුලින්ම පෙන්නපු කෙනා එයා යාළුවනේ අර බලන්නකෝ ඩුබයි රෝස මල් මැද්දට වෙලා මල් කුමාරියක් වගේ ඉන්න අපූර්ව. එයාව නම් දැන් තනකොළ වැවිලා සුද්ධ කරන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ අදහසක් ගන්න තමයි මේ විදිහට එකතු කරේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ හරිම කලඑළියයි එයාවත් ගෙමිදුලට. එයා දුරට මෙන්න මේ විදිහට පේනවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් මට පෙන්නලා දෙන්න. හැමෝටම තෙරුවන් සරණයි.